කොහමරි ඉතින් ඔය රස මතක සොඳුරු සිදුවීම් එක්ක දැන් එනවානේ කොහමරි ඔයාගේ රංගනය ඇත්තටම මේ එනත් අයගේ හැරවුම කොතනින්ද පටන් ගන්නේ? රංගනය දැන් මං 99දී හෙයා ඒෂියා පැසිෆික් කියලා මොඩල් කරන්න පටන් ගත්තා. මොඩල් කරලා ඉවරලා මට මොඩලින් කරන්න ආසාවක් තිබ්බා. ඊට පස්සේ මං කොළඹට එනවා මොඩලින් කරන්න. ඊට පස්සේ මොඩලින් කරන ගම ඊට පස්සේ මම රැකියාවක් කරා මේ කොළඹ මේ ඉන්න ඕනේ හින්දා. සංනිවේදන ආයතනයක දැන් ඔය රැකියාව ගැන දැනගන්න කැමති. මමත් ඔච්චර වැඩිය දන්නේ නැහැ සුරාජ්ගේ රැකියාව ගැන. පොඩක් කියනවාද ඒ රැකියාව ගැන? සංනිවේදන ආයතනයක විදායක නිලධාරියෙක් හැටියට තමයි වැඩ කරේ. කෝල් සෙන්ටර්. කෝල් සෙන්ටර් එකේ කියන්නේ හැමෝටම මේ හලෝ කියලා කතා කරන මතක දේම කතා කරන විදිහ කොහොමද පොඩ්ඩක් කියන්නකෝ. ඔව් මට ඒ ආයතන නම කියන්න පුළුවන්ද? ඔව් ප්‍රශ්නයක් නැහැ කියන්න. සන්ටෙල් එකේ තමයි මම වැඩ කරේ. සන්ටෙල් කස්ටමර් කෙයාර් එකේ. එතකොට ඒක ස්විඩිෂ් කම්පැනි එකක්. එතකොට අපිට වැඩ කරන්න තිබේ ස්විඩිෂ් ඒ කියන්නේ මේ අපි කිව්වොත් ෆොරිනර්ස් අත් එක්ක සුද්දොත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ස්විඩන් කට්ටියත් එක්ක වැඩ කරනකොට හරි ලොකු වගකීමක් දෙනවා. කිසිම වෙලාවකත් ඔයාට එන ජොබ් එකක් ඔයා කිසිම කෙනෙකුට පවරන්න බෑ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය. එතකොට අපිට ඒ කාලෙම වගකීම් කියන දේ පුරුදු කරා. එතන වචනයක් කිව්වොත් ඒ වචනට වැඩ කරන්න ඕනේ. අදටත් ඒක තියෙනවා. ඒ රැකියාවෙන් ඔබ ඉගෙන ගත්ත දේවල්. කොච්චර කාලයක් හිටියත් සුරාජ්? අවුරුදු දෙකක් වැඩ කරා. අවුරුදු දෙකක් වැඩ කරා. ඉතින් ඒ දෙක ඉවරන කොටත් තාම මේ රංගනය කියන එකට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. හැබැයි අර මේ නිරූපණ කටයුතු කරගෙන ගියා. ඒක මං එතකොට ඔය වෙළඳ දැන්වීම් ඒවා කරා. ඉතින් මතකද පළමු වෙළඳ දැන්වීම? පළමු වෙළඳ දැන්වීම මට මතක ලොතරයි. ඇඩ් එකක තමයි. මොන වගේ දෙයක් දෙකේ කරන්න තිබුණේ? ඒක ඇවිල්ලා මේ තරු විසිතුරු කියලා මේ ලොතර අයියා ඒකේ අහසින් තරුවක් කඩාවැටෙනවා. එතකොට ඒක අපි රූපගත කිරීම කරේ. ඒක තමයි පළවෙනි ෂූට් එක මම මූණ දුන්න. ඒක අපි කරේ පානදුරේ බීච් එකේ. රෑ එළි වෙනකම් වගේ ෂූට් කරා. මං එතකොට තමයි දැක්කේ මේ ඔය කලා අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද, වේශ නිරූපණය කියන්නේ මොකක්ද, කැමරාව කැමරාව දැනගත්තට මම මේක ඇතුළේ මිනිස්සු වැඩ කරනවා දැකලා නැහැ. ඒ කියන්නේ කොච්චර මහන්සි වෙනවද කියන එක දැක්කේ එදා තමයි. එදා තමයි මේක ඇතුළේ මේ රැකියාවන් කොහොමද කරන්නේ කියන එක තේරුම් ගත්තේ. මිනිස්සු කොච්චර මේ කැපවීමෙන් මේකට මහන්සි, ඒ කියන්නේ කැපවීමක් කරනවාද කියලා. ඉතින් ඒක ඉගෙන ගත්තේ පළවෙනි ඇඩ්වර්ටයිස්මන්ට්. ඊට පස්සේ ගොඩක් කරා. ඊට පස්සේ මට මතක නැහැ ගොඩක් ඒවා තව වෙළඳ දැන්වීම් වල හිටියා. හරි. ඔය විදියට ඇවිල්ලානේ ඔබ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම නැගලා යනවා නේද? ඒ ගැන කියමු. ඒක කොහොමද වුනේ ඇත්තටම? ඔව් ඒක මගේ සඳ ඔබ කියන ටෙලි නාට්‍ය. සංජය විතානගේ. දැන් මෙහෙම මම වෙළඳ දැන්වීම් වල නිරූපණ කටයුතු ඔය පත්තරවල එහෙම ඉන්නකොට ඔන්න මගේ පාසලේ යාළුවෝ දැනගත්ත මම මේකට ගොඩක් කැමතියි කියලා. ඊට පස්සේ හැමෝම ඊට පස්සේ කියන්නේ දැන් ගේබල් මාව දන්න අය දන්නවනේ දැන් මම මේකට දැන් මම ඊට පස්සේ ඉතින් මට දැන් මේ පිස්සුවක් තියෙනවා කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ ඔය මම මේ රස්සාව රැකියාව කරන කාලෙ තුලත් මට එක එක ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබිලා තිනවා මේ පොඩි ඒවා. ඉතින් ගොඩක් ඒවට ඉතින් අර දැන් මොඩලින් කරනවා කිව්වම ඉතින් අපේ යාළුවෝ හරහා එනවනේ. එනවා වැඩ එනවනේ. ඉතින් කමර්ෂල්ස් එහෙම කරනකොට වෙළඳ දැන්වීම් කරනකොට ඉතින් ඒ වගේ චූටි වැඩ එනවා. ඉතින් මට අවස්ථාව නෑ. ඉතින් සමහරකට නිවාඩු නෑ. ඉතින් එහෙම මට එහෙම කියන්නේ කතා කරනවා විතරයි. ඒවා ඊට පස්සේ ඒවා සම්බන්ධ වෙන්නේ නෑ. ඔහොම ගිහිල්ලා එක නාට්‍යයකට විතරක් මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. නාට්‍යයකට. පළවෙනි නාට්‍ය ස්ක්‍රීන් ටෙස්ට් එක. ස්ක්‍රීන් ටෙස්ට් කරලා තියෙනවා ඊට කලින් වෙළඳ දැන්වීම. පළවෙනි නාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම ඒක රෝමියෝ ජූලියට් කියලා නාට්‍යයක්. ඒකට ඒගොල්ලෝ කතා බහ කරලා විස්තර අහලා මේ අහුව කොහොමද මේ ඒතකොට රැකියාව තිබ්බා. ඊට පස්සේ මට කතා බහ කළා මම තෝරගත්තා නම් කොහොමද ඔයා නිවාඩු ගන්න. මං කිව්වා මම ඒක තාම හිතලා නැහැ කියලා.
ඊට පස්සේ මං ඔෆිස් එකේ වැඩ කරන ගමන් අපේ HR මැනේජර්ගේ සෙක්‍රටරි මගේ යාළුවෙක්. ඉතින් මං එයාගෙන් නිකන් ඇහුවා මේ අක්ක කෙනෙක් අක්කි මේ මෙහෙම ටෙලිඩ්‍රාමා එකක් හම්බුනොත් එහෙම යන්න දෙනවද නිකන් ඇහුවම් පස්සේ කිව්වා අනේ අපේ HR මැනේජර්ට ඔයා කතා කරන්න කියලා. එයාම බලෙන් අපොයින්ට්මන්ට් එකක් දාලා එයාම කිව්වා යන්න ලෑස්ති කරලා තියෙන සුරාජ් ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න කියලා. ඔය කොයි අවුරුද්දද සුරාජ්? දැන් මේ 99. එතකොට මේ දැන් 99 අන්තිම වගේ. එතකොට මේ නාට්‍යයට තෝරගෙන නෑ. මම නිකන් ඇහුවේ අර. ඊට පස්සේ මට HR මැනේජර් ගියා මං කිව්වා මෙහෙම ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුවා. එයා කිව්වා නෑ සුරාජ් ඔයාට ඩිරෙක්ටර් කෙනෙක් ප්‍රොඩියුසර්. මොකද අපිට ඒ කම්පැනි එකෙන් ඒ දවස්වල අපේ ඔෆිස් එකේ ඔය ගොඩක් ඉගෙන ගන්න අයට chances දුන්නා. එතකොට නිවාඩු දෙනවා පාඩම් කරන්න. ඒ වගේ අවස්ථා දීලා තිබ්බා. ඊට පස්සේ ඔහොම වෙනකොට මට කිව්වා ඔයා මේ ඔයාට එහෙම આવොත් ඔයා ඩිරෙක්ටර් ගෙන් ප්‍රොඩියුසර් ගෙන් ලියුම් අරන් එන්න අපි ඔයාට පර්මිෂන් දෙන්නම් කියලා. ඒක කතා බහක් විතරයි. ඊට පස්සේ දැන් නාට්‍යයට අවස්ථාව හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඒක එහෙමම යට ගියා. ඔය කියන්නේ ඔය සංජයගේ නාට්‍ය නෙවෙයි. නෙමෙයි රෝමියෝ ජුලියට් කියලා ගියා. ඒක සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරා. හරි.